කඩාගෙන විකුණන්න ඕන. අම්බෝ යන්න ඕන. දෙකක්ම තියෙනවා විරියට බැහිලා වගේ කඩාගත්තොත් නම් බඩුම තමයි ඉවරාල කාර්යය හිටියොත් නම් බඩුම තමයි මේ වෙලාවට කොහේ ඉන්නවද දන්නේ නැහැ බලමු කොහේ පොල් තියෙනවා තියෙනවද ගෙඩි එල්ල බලන්න ආයෙ පාර විපරම් කරලා නෑ කවුරුත් නෑ නැටි ගොඩා කම්මැලි දවසක් අපේ අම්මටත් වෙන වැඩ නෑ වගේනේ මාව පොල්ල උලන්නේ නං අද යම්මු කියන්නම්කො තාත්තට නෑ හොඳ නෑ වැඩි වෙනවා හම්බුව මහල් සිත් එක්ක ඔරේ කියලා පොඩ්ඩට එනවා ඈ නෙමෙයි හවුද බලන්න ගොරා මොනවා මගේ වලින් පොල් කඩන්න ඉතින් දෙන්නකොට ඔය ටික වරනවා තාත්තේ මූ තාම පොල් කෙඩි උඹද පොල් කෙඩි කීය පොල් කෙඩුවද මාත්‍ය
නැති බැරි ගමන මාත්‍ය පොල් ගෙඩියක් කඩාගත්තේ. මං ඔබ හිරේ දානවා. අනේ එහෙම මොකද? ඉතින් දෙනවා. බල දන්නවද මේවා කීයක්ද කියලා? මේ 150ක් දැනගනි. අනේ මාත්‍ය නැති බැරි ගමන කඩාගත්ත මාත්‍ය. දෙන්න නැති බැරිකම. ගේවත් දැන් ගෙඩි 10ක් කඩාගත්තා. ඉතුරු ටික කඩා ගන්න මාත්‍ය ආවේ. එහෙම මේ උඹට කඩන්න බෑනේ. මේ අපේ වතුරේ ඔබ සල්ලි දීලා ගනි ඕන්න වත්තා. හරි මාත්‍ය සමා වෙන්න මාත්‍ය. එහෙම මේ උඹට සමා දෙන්න බෑ. මං අද පොලිසිය එක්ක යනත් ඕව. හරි මාත්‍ය සමා වෙන්න මාත්‍ය. අනේ මාත්‍ය ඉල්ලලා මන්දලා ඉල්ලන්නම ආයි කඩන්නේ නෑ මාත්‍ය. කවුද ඔය කේනම කිව්වේ? අපේ පුතා අතන හැංගිලා බලන් ඉඳලා. එහෙම ඉතින් මම කඩන්න නෑනේ මහත්තයෝ. එහෙනම් දැන් ඔය ඉන්නේ. කවුද හොරෙක් කඩන්නා මං ඒක වලක්වන්න ආවේ මහත්තයෝ. උඹේ බොරු මා තම්බන්න බෑ මාව. මෙහෙම වරෙන් යන්න. මාත් සරප්පුවේ. ඉරිත් දෙක කනින්කෝ. මෙහෙම වරෙන් යන්න. අනේ මහත්තයෝ. පොලිටික් ගනින් ගිහිල්ලා. හරි මහත්තයෝ. ඒ කොහමද මම? ඒ ඔමිද බයි යකෝ. පොලිටික දීලා මම යකෝ. අයියෝ මගේ පොලිටික. සිත රිදුනා රත්තරනේ